නැගිටින්න. අමාරුද? අමාරු ඉන්න ඕන. කම නිදාගන්න මාම කමන්නේ. නැගිටින්න ඕනේ නැහැ. මාම නැගිටින්න ඕනේ නැහැ. නිදාගන්නකො. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ සඳහා රුපියල් 13000ක මුදලක් එතුමිය ලබා දුන්නා. රුපියල් 5000 මුදල මාමට ලබා දුන්නු මෙතිතාන පදනමේ ඉදෝගේ. මම ඉතින් මේ මහත්තයා මේවා කරනකොටත් කියන්න හිතෙනවා අනේ මහත්තයෝ කරන්න එපා මම වැඩිකල් ජීවත් වෙන්න හිතාගෙන ඉන්නේ නැහැ මට මේ තනි අතින් මේකටවත් පණ ගන්න බැරුව හැමදාම කෝල් 10ක් විතර දීලා තමයි කවුරු එක්කෙනෙක් අල්ලගෙන මේකට දාගන්නේ ජීවිතේ නිතරම පැය 24න් පැය 10ක් 15ක් කල්පනා කරන ජීවිතේ නැති කරගන්න කොහොමද ඒ තරම් මට මම ආසාව ජීවිතෙන් අත්හැරලා ඉන්නේ තියා ජීවිතේ නැති කරගන්න දෙතුන් පාරක් යම් කිසි දේවල් කරා ඒ නැත්නම් බිල්ල වල දාගත්ත නිදිපිට අදුවක් බීලත් මරුන්නේ නැහැ කියන්නේ නිදිපිට අදුවක් බීල දැරිසත් කර දවස් 16ක් විතර තිබෙනවා කරපු පින් පාවවනෝ ආය 50 ආවා ටොයිලට් ටිකක් හැම දියට වගේ ගියොත් මුකුත් කරගන්න බෑ ඒකවල ඉතින් මේ අතේ කොමාරි මේ අර පොළු ගාලා තියන් ඉන්නේ ඒකෙන් මේක ගුලි කරලා අනිත් පැත්ත ඇරලා මේක ඇදලා අරගෙන බගට්ටේම තියන් ඉන්නේ ඒවට තියලා හොද ගන්නවා ඉතින් හැමදාම අපේ එක්කෙනාටම ලොකු ජරාවක් ඉතින් අතපත ගන්න බෑනේ අනේ මං වෙනුවෙන් දැන් මාස දෙකක් තිස්සේ කිලෝමීටර් 30ක් විතර දුර ගෙවාගෙන නිතර දේවේ ඇවිල්ලා මගේ විතර බැටරි දෙකට එහෙම සෑහෙන මහන්සි වුණා ඒ භාවයේ කරෝ පිනක් මත මාත් යමන මුළු ගෑවා දැන් මේ හදාගත්තට පස්සේ ඒ කියන්නේ කකුල කෙලින් වෙන්නේ නැද්ද? ඒකට තුවාලේ ගානි බගර ගන්නත් බැරි මේ කකුල නිසා ඇවිල්ලා වදින්න එක තුවාලේ. බැටරි ටික ගන්න කීයක් කර දෙන්න තියලා ආවේ ඉතින්. එහෙම අවශ්‍ය නැහැ මාමේ. ඒ වචනේ හරි ඇති මාමේ. ඔයා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. මේ මුදෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි නම් ඉඳලා ඇත්තම බලන්නේ. උදේ කොහොමද නිදාගෙන ඉඳලා උදේට නැගිටිනකොට පැය භාගයක් කොට්ටම් කරන්න ඕනේ කකුල් දෙක හදාගන්න. ආජමන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය හිතවතුනි අපි අසරණ සමාජ සත්කාර සේවාව වෙනුවෙන් ඔබ සියලු දෙනාම අද මම මේ ඇවිල්ලා ඉන්නේ හේනවත් පුල්ලයාර හන්දිය අනුරාධපුර කියන ලිපිනේ සුසුන්නව ඩැමේජ් වෙලා ඉන්න ඔබ සියලු දෙනාම දන්නා හඳුනන මම දැනට මම හිතන්නේ මම දවස් 5ක් විතර ආවනේ මම වුණ ගහන්නේ පස් පාරක් ආවා ඒ නිසා ඔබ සියලු දෙනාටවත් පුරුදු කෙනෙක් ඉතින් දැන් සුසුන්නව ඩැමේජ් වෙලා ආබාධ තත්ත්වයේ ඉන්නේ සුව කරන්න බැරි තත්ත්වයක තමයි ඉන්නේ මම මුලින්ම සමාවයි දිනවා මෙතිස්ථාන පදනමේ මගේ ආදරණීය හිතවතුන්ගෙන් එහෙම කියන්න හේතුව තමයි මාමට උදව් කරන්න කියලා දැන් සතිකමාරක් විතර නම් මුදල් ලබා දීලා මෙට්‍රස් එක සහ මුදල් පරිත්‍යාග කරන්නට කියලා. නමුත් මම තනි පුද්ගලයෙක් වශයෙන් තමයි හැම කටයුත්තක්ම කරන්නේ. මගේ පෞද්ගලික වැඩ කටයුතු ටිකක් මට කරන්න සිද්ධ වුණා. මට ඒ නිසායි මාව මුණ ගැහෙන්න දෙන්න බැරි වුණේ. තව එකක් කියන්න ඕනේ. පොඩි දුරක් නෙමේ කිලෝමීටර් 20ක් වගේ දුර ගෙවාගෙන තමයි මාව මම මේ මුණ ගැහෙන්නට ආවේ. ඉතින් අපි බැටරියක් ඉල්ලලා තමයි මුලින් වීඩියෝ දැම්මේ. ඉතින් මේ බැටරි දෙක හම්බුණා. 20000ක මුදලක් ලබා දීලා එතුමියට පින් සිද්ධ වෙන බැටරි දෙකක් අපි ලබා දුන්නා. මේ උතුම් පින්කම මේ මාමට කලාව මේ මේට්‍රස් එක ලබා දීම සඳහා කලාව ඒ උතුම් පින්කම සිදු කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ බිස්බේන් නගරයේ පද්මා ගුණසේකර මිස් විසින් එතුමියගේ මියගිය දැනට වසර 6කට කලින් මියගිය සුනිල් ගුණසේකර මහතාට පින් පමුණීමේ චේතනාවෙන් පරමාර්ථයෙන් එතුමිය මේ මාමට මෙට්‍රස් එකක් ලබා දීලා තිබෙනවා. ඉතින් ඒ සඳහා රුපියල් 13000ක මුදලක් එතුමිය ලබා දුන්නා. මාමේ මේ මෙට්‍රස් එක මාම සවි කරගන්න මාමට පුළුවන්ද මාමේ? පුළුවන් මට මේ ඇඟත් පස් කරගෙන දිවට බෑලා කාට හරි එන්න කියලා සවි කරගන්න පුළුවන් මහත්තයෝ. පුළුවන් නේද? ඉතින් මම සවි කරලා දෙන්න තමයි සූදානම් නමුත් මට තනියෙන් අපහසුයි මොකද කවුරුත් නැහැ මම විතරක් තනියෙන් ගෙදර ඉන්නේ මොකුත් කරගන්න බෑ එළියට උත්සල ගන්න අමාරුයි දිවට තනියෙන් මාව ඒකයි ඉතින් ඒත් එක්කම කියන්නට සතුටුයි මේ තිස්සාන පදනමේ අපි අසරණ නැහැ සමාජ සත්කාර සේවාව යටතේ අසරණ අය වෙනුවෙන් කරන වීඩියෝ වලදී
හැම අවස්ථාවකදීම උදව් කරන මෙතිස්ථාන පදනමේ අපේ මිස් ඒ වගේම ඇතුළු පිරිස රුපියල් 15000ක මුදලක් මට ලබා දුන්නා මාමගේ අතර දෙන්න කියලා. මාමගේ අත්‍යවශ්‍ය කටයුතු කරගෙන යාමට බෙහෙත් ලබා ගැනීමට ආහාර පානයක් ලබා ගැනීමට සඳහා රුපියල් 15000ක මුදලක් මම account එකට දාලා තිබුණා. මාමට රුපියල් 15000ක මුදල් ලබා දෙන්න කියලා. මෙතිස්ථාන පදනමේ ඔබතුමා හා ඔබතුමිය ඇතුළු සියලුම දෙනාට මේ කළා වූ මේ කුසල කර්මයට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. කරන කියන රැකී ආරක්ෂා දිනින් දින දියුණුවට ඕනේ ඔබ සියලු දෙනාටම මේ උතුම් කුසල කර්මයන් තව තවත් වැඩියෙන් කරගෙන යාමට චිත්ත ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සාප කිරීම කිසි දෙයක් මගේ හදවතේ කිසිම තැනකට දැනුනේ නැහැ. මොකද අසන්න වෙච්ච රෝගියෙක්ගේ මුවින් කියුනේ පරක් වීම නිසා වුණේ. ඉතින් ඒ නොදැනුණුකම නිසා වෙන්නේ තව කට්ටිය මේ මාව වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වුණේ. මේ මගේ අම්මා රේණුකවත් හිතක එවැනි පහත් සිතුවිල්ලක් නොතිබුණු නිසා තමයි මාමට නැවත උදව් කරන්නට මෙතිස්ථාන පදනම සහ ඒ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ මිස් තම ස්වාමියා වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරේ. ඉතින් ගොඩාක් සතුටුයි කියන්නට. ඒක කියන්න බැරි සතුටක්. මොකද මට ඒ තරම් වාග්යක් මට උදා වුණා. මේ වගේ අසරණ කෙනෙකුට පිහිට වෙන්න පුළුවන් මට වාග්යක් උදා වුණේ මම පෙර කරපුවම කුසල කර්මයක් නිසා වෙන්නේ නැති. ඒකට හේතුව තමයි මේ වගේ උතුම් මිනිසුන් මට අපේ අසරණ සමාජ සත්කාර සේවාව හරහා මේ වගේ අසරණ කෙනෙකුට උදව් කරන්නට ඉදිරිපත් වෙන්නට හේතුව. මොකද එතුමියලා තාඩන පීඩනවලට ලක් වෙනවා මම නිසා. මගේ පරක්කු වීම නිසා. නමුත් ඒවත් තකින්නේ නැතුව ඒවා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඒ පීඩන ඒගොල්ලෝ විඳගෙන මම දානේ වීඩියෝ වලට උදව් කරනවා. ඒ නිසා මම ඔබ සියලු දෙනාටම විශේෂයෙන් මම ගරු කරනවා. මම ගරු කරන්නේ හදවතින්. නැවත මේ වගේ වීඩියෝ එකක් දැම්මම පස්සේ උදව් කරන්න මතක් කරන්නට එපා කියලාත් මම ඔබ සියලු දෙනාගේ ඉල්ලීමක් කරනවා. ඉන්නකම් විතරයි මේ දේවල් සියල්ලම සිදු වෙන්නේ. මේ දේවල් කරන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ සුළුතරයකට පමණයි. හදවතට එකව යමක් කරනවා නම් හොරකමක් වංචාවක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් නැතුව යමක් අපි සිදු කරනවා නම් ඒ සිදු කිරීම සඳහා කවුරුන් හෝ පෙළ ගැසී ඉන්නවා නොඅනුමානයි. ඒ සඳහා මේ විශ්වය මේ සබාදාම සාක්ෂි. ඒට හොඳම සාක්ෂියක් තමයි මේ මාමා. මේ මාමාත් මුවින් නොදැනුවත්ව කියුණා සාප කරා නොදැනුවත්කම නිසා. මතකයි? ඒක සමාජයට කියලා මම ඉතින් කිව්වදනවා. ඒ අර කට්ටියක් එක වුණාට පස්සේ එතන දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒකම ඇවිල්ලා. එයාලත් ඒ කතා කරගෙන එනකොට කොහොම හරි ඉතින් ඒක කාටින් පිට වුණාද දන්නේ. ඉතින් මම ඒකට ඉතින් හැමෝගෙම සමාව ඉතින් ඉල්ලුවා ඉතින් ආයේ ඒ ඉල්ලපු නිසා තමයි මාමගේ හදවතට එකඟව නෙමෙයි මේ කතාව කියලා තියෙන්නේ. නිකන් වචනට කියුණා විතරනේ. ඒ නිසා තමයි මාම ඔයාලට තව වැඩියෙන් ඔය දේවල් ඔයාගේ සතුට සඳහා හම්බ වෙන්නේ මාමේ. අද ගොඩක් සතුටුයි නේද මාමට? පහක් දාන්න පුළුවන්ද? අනේ. නෙවෙයි අපි වාදින්න පුළුවන් වාදිනා සියලු දෙනා ඉතින් ඒ තරම් ආයේ මට උපකාර කරන සියලු දෙනාට ඉතින් ආයේ ඒ පින නම් ඉතින් මේ භවයේ නෙමෙයි ආත්ම ගැරුම් භවයටම හම් වෙනවා මේ පින් බලය ඉතින් තමයි උසන්නයි මම ගිලන් නමාවි මම යන්නේ නැවත කතා කරන්න මමට හදිස්සියක් වුණොත් කතා කරන්න මාමේ මට පුළුවන් දේ මාවට උදව් කරනවා. ඔබතක් කරන්නේ ඔයා මගේ මාමා ඔයා මගේ තාත්තා ඔච්චරයි. මේ සියලු දෙනාම තාත්තලා අම්මලා මට දෙයක් කියන්න ඕනේ. හැමදාම කියනවා නේද මම ලංකා පවුරේ නෑදෑයෝ කියලා. මේ තාත්තා මගේ තාත්තා නුනට මේ මාමට දාව මම නොයිබුදනාට මේ මගේ තාත්තේ. මේ ශ්‍රී ලංකා වාසී සියලු දෙනාගේම මම ඉල්ලන්නේ සියලු දෙනාම මගේ තාත්තලා මගේ අම්මලා මගේ සහෝදරයෝ මගේ නෑදෑයෝ කියලා හිතන්න කියන මම ඉල්ලීමත් මම සියලු දෙනාගෙන් ඉල්ලනවා. සපෝට් එක දෙන්න. මේවා ගසන්නට උදව් කරන්න. සපෝට් එක දෙන්න. මට සපෝට් එක දෙන්න. මට දායකත්වයේ සපයන්න. මේ බලන වීඩියෝ හැමෝටම ෂෙයා කරන්න කියලාත් මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා වගේ ආදරණීය තුතුනි. ඒ ඉල්ලීම කරන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. සතියට මාසයකට සැරයක් කවුරුන් හෝ මේවා ගසන්න කෙනෙක් මට කතා කරાવી සමහර විට මට මාසයක් දෙකක් තුනක් පරක් වෙවි. නමුත් මම අතාරින්නේ නැහැ. අතාරින්නේ නැත්තේ මොකක්වත් නිසා නෙමෙයි. අසන්න කෙනෙකුට පිළිහිටීම සඳහා. ඒකයි මේ කියන්නේ. අපි කරන මේ කුසල කර්මයට මගේ ආදරණීය හිතවතුනි ඔයාලා දායක වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා මගේ රත්තරන් මිනිසුනි.